අද කතා කරන්නේ නෙවර් එන්ඩින් සමර් ඩ්‍රාමා එකේ 26 වෙනි කොටස. නැන්ද කොල්ලගෙන් අහන්නේ ඔයා මෙහෙම කරන්නේ ෂෝවන් නිසාද නැත්නම් ඇත්තටම ලන්යෝ ගැනත් හිතන නිසාද කියලා. ලූෂිෂෝ නැන්ද ළඟින් වාඩි වෙලා කියන්නේ මම දන්නවා ඔයා වද වෙන දේ. ඒත් මේ සේරම පැත්තකින් තිව්වත් කවුරු වෙනුවෙන් කළත් මේකෙන් ලන්යෝ වලට එන්නේ දිගුකාලීන ආදායමක්. අපේ ටීම් එකට ලොකු පළපුරුද්දක් නැති නිසා තමයි ඔයාගෙනුත් උපදෙස් අරගෙන මම මේක කරන්නේ. ඉතින් මේක මට පුළුවන් කියලා කොල්ලා කියද්දි නැන්ද කියන්නේ හරි එහෙනම් කරන්න කියලා. කොල්ලා පුදුම වෙලා ඇත්තමද කියලා අහද්දි නැන්ද කියන්නේ ඇත්තටම මමත් ඔයාගේ මේ අදහස ගැන කලින් හිතුවා. ඉතින් ඔයාටත් විශ්වාසයි නම් අපි කරමු කියලා. දෙන්නා එක කතා කර කර ඉන්නවා. නැන්ද කියනවා අනිත් ඒවා මම බලාගන්නම්. ඉක්මනින් වැඩේ ක්‍රියාත්මක කරන්න කියලා. ඔන්න ඉතින් ගූමෙන් ජින් ෆෑන්ගේ බර්ත්ඩේ එකට එයාට දෙන්න ගිෆ්ට් එකක් අරගෙන. තරහ වෙලා හිටියට කොල්ල කැමතිම දෙයක් තමයි කෙල්ල අරගෙන තියෙන්නේ. ඒක බල බල ඉද්දි ඔන්න ජින් ෆෑන් එයාගේ බර්ත්ඩේ එකට ආරාධනා කරලා ගූමෙන්ගේ ඔෆිස් එකේ අයටත් ඉන්විටේෂන් එවලා. ඒක දැකලා මෙයාට පිස්සු කියලා ගූමෙන් කෑ ගහනවා. මෙයාලත් අද රෑ වෙනකම් වැඩ. ලූෂිෂෝ ෂෝවන්ට මැසේජ් එකක් දානවා හෙට ජින් ෆෑන්ගේ බර්ත්ඩේ එක. අපි දෙන්න එකට යමු කියලා. ෂෝවන් රිප්ලයි කරන්න යද්දි මේ ගෑනු ළමයා අහනවා බෝයි ෆ්‍රෙන්ඩ්ද මැසේජ් කරන්න කියලා. කෙල්ල ලැජ්ජාවෙන් නෑ කියද්දි කට්ටිය එයාට විහිළු කරන්න පටන් ගන්නවා. කට්ටිය කමක් නෑ ඔයාට යන්න ඕන නම් යන්න එයාව හම්බ වෙන්න කියලා කියද්දි ජින් යනුත් අහගෙන ඉන්නවා. කට්ටිය කියනවා බලන්න ඩිරෙක්ටර් ලූත් ෆෝන් එකේ වැදගත් වැඩක්ද කොහෙද? ඔයාට මුකුත් කියන එකක් නෑ. බය නැතුව යන්න අපි මෙතන බලා ගන්නවා කියලා. එයාලා ඉතින් දන්නේ නෑනේ ඩිරෙක්ටර් ලූ ෆෝන් එකේ ඉඳන් මොකද කරන්නේ කියලා. මෙයාත් ඉතින් hina වෙවි ආයෙම මැසේජ් එකක් එවනවා. පස්සේ කෙල්ල මගේ ගෙදරින් කියලා අනික නැගිටලා වොෂ්රූම් එකට යනවා. ලූෂිෂෝත්යා යනවා දැකලා පස්සෙන් යනවා. කෙල්ල මැසේජ් එකට රිප්ලයි කර කර ඉද්දි ලූෂිෂෝ ඇවිත් අහනවා මොකද හොරෙන් මැසේජ් කරන්නේ කියලා. ෂෝවන් කියනවා අනිත් අය වැරදි අදහසක් ගන්නවට මම කැමති නෑ කියලා. කොල්ලා hina වෙලා අහන්නේ වැරදියට හිතන්නේ මොනව ගැනද කියලා. කෙල්ල කියනවා අපේ සම්බන්ධය ගැන කියලා. කොල්ලා ඉතින් එයා ළඟටම ගිහින් අහන්නේ අපේ සම්බන්ධය මොකක්ද කියලා. එතන තියෙන දොරත් තල්ලු කරගෙන එයා එක්ක ඇතුළට යනවා. ආයෙම මොකක්ද අපේ සම්බන්ධය කියලා කොල්ලා ඇහුවම ෂෝවන් කියන්නේ ඔයා දන්නව මම අදහස් කරන දේ කියලා. කොල්ල තට්ටුවක් දාලා කියන්නේ මම ඔයාට මැසේජ් කරනවා එයාලා දැක්කත් ඉතින් මොකද කියලා. ඔයා එනවද නැද්ද කියලා අහනවා ජින් ෆෑන්ගේ බර්ත්ඩේ පාර්ටි එකට යන්න. ෂෝවන් කියන්නේ ගූමෙන් යනවද නැද්ද කියන එක බලලා තමයි මටත් තීරණය කරන්න වෙන්නේ කියලා. ලූෂිෂෝ කියනවා ගූමෙන් යන නොයන එක එයාගේ වැඩක්. ඔයා යන නොයන එක ඔයාගේ වැඩක්. අනික ගූමෙන්ගේ හැටි ඔයා දන්නවනේ. එයා අනිවාර්යෙන්ම යනවා. ඔයා එනවද කියලා කොල්ලා අහනවා. ෂෝවන් කියන්නේ ගූමෙන් හෙට එයා එක්ක එළියට එන්න කිව්වා. ගිහින් එන්නම් කියලා. කොල්ලා එයාට ගොඩක් ලං වෙලා අහන්නේ ඇයි ඔයා එයා එක්ක එළියට යන්නේ කියලා. ෂෝවන් කියනවා අපි මූවි එකක් බලන්න යනවා. ඒ ගැන නීති දාන්න ඔයාට බෑ කියලා hina වෙලා කෙල්ල එතනින් යනවා. මේ දෙන්න ඔන්න එළියට ඇවිත් ෆිල්ම් එකක් බලලා යන ගමන් ගූමෙන් තෑග්ගත් වීසි කරන්න හදනවා විහිළුවට. ගූමෙන් ඉතින් පාටි එකට යන්න තමයි බලාගෙන ඉන්නේ. ගූමෙන් ෂෝවන්ගෙනුත් අහනවා ඔයාගේ ලූෂිෂෝගේ මේ දවස්වල තත්ත්වය කොහොමද කියලා. ෂෝවන් hina වෙලා මම ඔයාට මුකුත් උපදෙස් දෙන්නෙත් නෑ මුකුත් කියන්නෙත් නෑ කියලා කියනවා. දෙන්න එක බලපු ෆිල්ම් එක ගැන කතා කරනවා. ගූමෙන් කියනවා ප්‍රධාන නළුවා පිහියෙන් අනිද්දි ඒක අවහිර කරන සීන් එක ගැන. කෙල්ල කියන්නේ ෆිල්ම් වල විතරයි ඕවා වෙන්නේ. ඇත්ත ජීවිතේ කවුද එහෙම කරන්නේ කියලා. ෂෝවන්ට මතක් වෙන්නේ ඇත්ත ජීවිතෙත් ලූෂිෂෝ එයා වෙනුවෙන් එදා පිහිය අවහිර කළා කියලා. කෙල්ලට ඒක අද ඊයේ වුණා වගේ තාමත් මතකයි. පස්සේ කතා කරලා ඉවර වෙලා මෙයාලා ඇඳුම් මාරු කරගන්න යනවා පාටි එකට එන්න. ඒ අස්සේ මෙතන හැමෝම ඇවිත් ජින් ෆෑන්ගේ බර්ත්ඩේ එකට. ජින් ෆෑන් බලන් ඉන්නේ හැබැයි ගූමෙන් එනකන්. ඔන්න ඉතින් මේ දෙන්නත් එනවා. කොල්ලට හරි සතුටුයි. ගූමෙන් එයාට ගත්ත ගිෆ්ට් එකට එයා හරිම කැමතියි. ෂෝවන්ටත් එයාගේ පරණ යාළුවෝ හම්බ වෙනවා. කතා කර කර ඉද්දී ලූෂිෂෝ පිටිපස්සෙන් ඇවිත් එයාව බය කරනවා. යාළුවෝ අහන්නේ ඔයාලා දෙන්න එකටද ආවේ කියලා.
ෂෝවන් නෑ කියද්දි ලූෂිෂෝ ඔව් ඔව් අපි එකට තමයි ආවේ කියලා කියනවා. ෂෝවන් ඉතින් මග ඇරලා පින් අයියව බලන්න එනවා. එයාලත් ඉතින් කාලෙකින් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් අදත් පින් අයියා කෙල්ලට බොන්න දෙනවා. ෂෝවන් කියනවා ඔයා තමයි මට මේව මුලින් ඉඳන්ම පුරුදු කරේ කියලා. ලූෂිෂෝත් එයාලට කතා කරන්න ඉඩ දීලා ඇතුළට යනවා. පින් අයියා කියනවා මට අවුරුදු ගානක ඉඳන් ඔයාට කියන්න ඕනුන දෙයක් තිබුණා. ඒත් අවස්ථාවක් ලැබුණේ නෑ. ඔයයි ලූෂිෂෝයි වෙන්නුනාට පස්සේ ලූෂිෂෝ ගොඩක් අසනීප වුණා. එයාගේ බර පවා අඩු වුණා. මම එයාව බලන්න ගෙදරටත් ගියා. එයා දොර වහගෙන එළියටවත් ආවේ නෑ. දැන් කොහොම ඉඳියත් එයා ඒ දවස්වල ඔයාගේ නමම කොඳුර කොඳුර හිටියා. මම එයාව කවදාවත් එහෙම දැකලා තිබුණේ නෑ. මට එයාව අඳුරගන්න බැරි තරමට එයා වෙනස් වුණා. මට ඒ වෙලාවේ ඔයා ගැන තරහක් ආවා. මට එයා මගේම මල්ලි වගේ නිසා. පින් අයියා අහන්නේ ඔයත් එයාට ආදරේ කළාද කියලා. ෂෝවන් කියනවා ඒ මම ආදරේ නැති නිසා නෙවෙයි. මම ඕනවටත් වඩා එයාට ආදරේ නිසා කියලා. පින් අයියා කියනවා බය වෙන්න එපා. මම කාටවත් කියන්නේ නෑ කියලා. ෂෝවන් කියනවා මේ අවුරුදු ගාන පුරාවටම මම දැක්කේ එකම එක හීනයක් විතරයි. එයා මගේ ඇස් ඉස්සරහා ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා. මම කොච්චර කෑ ගැහුවත් එයා ඇහැරුණේ නෑ. එයා හෙළුණේවත් නෑ. මට ඕන වුණේ නෑ ඒ වගේ ගිම්හානයක් ආයේ ඇති වෙනවට. ඒ දවස්වල මම පොඩි. මට කරන්න කිසි දෙයක් තිබුණේ නෑ. කොයිතරම් පසුතැවිලි තිබුණත් අපිට ජීවිතේ ඉස්සරහට යන්න වෙනවා කියලා කෙල්ල කියනවා. පින්නයි එයාගේ කතාව අහන්න ඉඳලා අහනවා ඔයාට කුතුහලයක් නැද්ද? ඔයාලා දෙන්න වෙන්නුනාට පස්සේ එයා කොහොමද ජීවත් වුනේ කියලා. ෂෝවන් කියනවා ඔයා ඒ ගැන මට කියන්න කියලා. පින් අයියා කියන්නේ එයා මුලින් සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. පස්සේ ටික කාලෙකින් ආයේ එයා මහන්සි වෙලා ඉගෙන ගන්න පටන් ගත්තා. ඔයා දන්නවනේ එයා ගොඩක් දක්ෂ බව. එයාගේ ඔළුවට එන ඕනම දෙයක් එයාට කරන්න පුළුවන්. ෂෝවනුත් එයා ගැන නොදන්න අතීතේ ආසාවෙන් අහගෙන ඉන්නවා. පස්සේ එයා හොඳ යුනිවර්සිටි එකකට ගියා. ඊට පස්සේ ටික කාලෙකින් එයා පිටරට ගියා. ඉතින් අද එයා ඉන්න තැනට එන්න එයා පියවරෙන් පියවර තමන්ගේ මහන්සියෙන් උත්සාහයෙන් ආව ගමනක් කියලා පින් අයියා කියනවා. අනිත් එක එයා එයාගේ කිසිම දෙයකට ලූ පවුලෙන් එක සතයක්වත් ගත්තේ නෑ. කාගේවත් උදව්වක් නැතුව තනියම ගොඩක් මහන්සි වුණා. අන්තිමේ තනියම නැගිට්ටා. පින් අයියා තව තවත් එයා ගැන කියලා කියනවා නංගි ඔයා දන්නවද මේ සේරම මම ඔයාට කියන්නේ ඇයි කියලා. ලූෂිෂෝ කොයි දේ කළත් එයා කවදාවත් ඔයාව අමතක කළේ නෑ. හැමදාම එයාගේ හිතේ ඔයා හිටියා. පින් අයියා කියනවා විශ්වාස නැත්තම් බලන්නකෝ අර වීඩියෝ එක. දැන් ඉන්න ලූෂිෂෝයි එතන ඉන්න ලූෂිෂෝයි අතර වෙනසක් තියනවද කියලා. පිටිපස්සේ ප්ලේ වෙන්නේ ඒ කාලේ මෙයාලා වීඩියෝ කළ එයාලගේ ලස්සන මතක. ඉස්කෝලේ කාලේ දේවල්. ඒ අතර තියෙනවා ලූෂිෂෝ ෂෝවන් එක්ක තනියම නටපු අර ලස්සන වීඩියෝ එකත්. කෙල්ල ඇස්වල කඳුළු පුරවගෙන ඒක බලද්දි ලූෂිෂෝ එයාගේ පිටිපස්සෙන් ඇවිත් එයාව බදා ගන්නවා. ෂෝවන් අඬ අඬ එයාලගේ ලස්සන අතීතේ ආයෙත් බලනවා. ගූමෙන් ජින් ෆෑන් දෙන්නත් අඬනවා. දැන් කොච්චර රණ්ඩු වුණත් පුංචි කාලේ එයාලගේ ජීවිතේ දිහා ආයෙම බලද්දි එයාලගේ ඇස්වලට ඉබේම කඳුළු එනවා. ෂෝවනුත් හැරිලා ලූෂිෂෝට තුරුළු වෙලා අඬනවා. අවුරුදු 10ක දුක වේදනාව අද එයාලගේ ජීවිතෙන් මේ විදිහට ඉවර වෙනවා. පස්සේ ෂෝවන්ට හොඳටම බීලා වැඩි. ලූෂිෂෝ එයාව උස්සගෙන ගෙදර එනවා. එයාව පුටුවෙන් තියලා කොල්ල වතුර ගේන්න යනවා. මේ දෙන්නත් හොඳටම බීලා ඇවිල්ලා. ගෙදර කරන්ට් එකක් නෑ. ආයෙම දෙන්න රණ්ඩු වෙවි බල්බ් එකක් දාන්න යනවා. කෙලින් ඉන්නවත් දෙන්නට පණ නම් නෑ. අන්තිමේ එහෙමම ඇදගෙන වැටෙනවා. ජින් ෆෑන් අහන්නේ ඔයාට රිදුනද කියලා. ගූමෙන් අඬනවා. අඬ අඬම කෙල්ල කියන්නේ එයාගේ හිතේ තිබුණ හැමදේම. මට ඔයා එක්ක ඉන්න ඕන කියලා. ඒත් ඔයා මට ඕන වෙලාවට මගේ ළඟ නෑ කියලා. ජින් ෆෑන් සමාව ගන්නවා. පස්සේ දෙන්නම එතනම නිදා ගන්නවා. පුටුව උඩ ඉඳපු කෙනා දැන් මෙතන සැපයි කියලා බිම ඉන්නවා. ලූෂිෂෝ එයාට වතුර පොවනවා. පස්සේ ෂෝවන් මේක හීනයක් නේද කියලා ලූෂිෂෝ කිය එයාගේ මූණ අත ගන්නවා. පස්සේ එයාගේ උකුලෙන් වාඩි වෙලා ෂෝවන් එයාව සිප ගන්න පටන් ගන්නවා. ඒ අතර එයා දකිනවා ලූෂිෂෝගේ එදා පිහියෙන් ඇරලා තුවාල වුණ තැන කැලල. ෂෝවන් අහන්නේ රිදෙනවද කියලා.
ලූෂිෂෝ කියන්නේ ගොඩක් කාලෙකට කලින් වේදනාව නැති වුණා කියලා. ෂෝවන් ආයෙම අහන්නේ එදා රිදුනද කියලා. කොල්ලා කියන්නේ මතක නෑ කියලා. ෂෝවන් ඇයි ඔයා එදා එහෙම මැදට ආවේ කියලා අහද්දි ලූෂිෂෝ කියන්නේ මොකද මම ඔයාට ආදරේ නිසා කියලා. මේ දෙන්නගෙම ජීවිතේ මේ විදියට වෙනස් වුනේ එදා මේ දේ සිද්ධ වුණ නිසානේ. ෂෝවන් කියන්නේ ඒත් ඔයාට මැදට නෑවිත් ඉන්න තිබුණා. එහෙම වුණා නම් ඔයා මෙහෙම තුවාල වෙන්නේ නෑනේ කියලා. ඒක කොච්චර බරපතලද කියලා ඔයා දන්නවද කියලා කෙල්ල අහද්දි ලූෂිෂෝ එයාව තුරුළු කරගෙන හරි හරි කියලා එයාව සනසනවා. පස්සේ ලූෂිෂෝ කියනවා ෂෝවන් මමත් ඇත්තටම හිතුවා එදා ඇයි මම ඒ විදිහට පිහිය අවහිර කළේ කියලා. මට ඕනුනේ ඔයාට කරදරයක් නොවෙන්න. මට වෙන මුකුත් වැදගත් උනේ නෑ. මට ඕනුනේ ඔයා මට ආදරේ කරන්න. මගෙත් එක්ක ඉන්න කියලා. දෙන්නගෙම ඇස්වල කඳුළු. ලූෂිෂෝ කියන්නේ ඔයා මාව සනීප වෙනකන් හොස්පිටල් හිටපු කාලේ දවස ගානේ ඔයා හිතුවේ මගෙන් වෙන් වෙන එක ගැන කියලා. කොල්ලා සැරෙන් කියනවා මම එදා ඔයාට පැහැදිලිවම කිව්වා. ඔයා මොනව කළත් ඔයා මට ආදරේ කියනව නම් මම ඒ හැම දේටම සමාව දෙන්නම් කියලා. ඒත් ඔයා ඒ වචන තුන කවදාවත් කිව්වේ නෑ කියලා. හරිම දුකෙන් ලූෂිෂෝ කියද්දි ෂෝවන් එයාගේ කඳුළු පිහදාලා කියනවා මම මුලින් හිතුවා මම ඔයාට ආදරේ නෑ කියලා බොරු කිව්වොත් ඔයාට මාව අතාරින්න ලේසි වේවි කියලා. ඒත් මට වැරදුනා. මේ අවුරුදු ගාන පුරාවටම මම මටම බල කළා ඔයාව අමතක කරන්න. ඔයාව දාලා යන්න. ඒත් එක මොහොතක්වත් නෑ මම ඔයාට ආදරේ කරන එක නතර කරපු. ෂෝවන් කියන්නේ මේ අවුරුදු ගාන පුරාවටම ගෙවුණු හැම මොහොතකම මම තව තවත් ඔයාට ආදරේ කරා කියලා. ලූෂිෂෝටත් මෙච්චර කාලයක් තිස්සේ එයාගෙන් අහන්න ඕන වෙලා තිබුණේ මේ වචන ටික තමයි. පස්සේ එයාලා සිප ගන්න පටන් ගන්නවා. ඉතින් එයාලගේ ආදර කතාවේ හරිම ලස්සන රාත්‍රියක් තමයි අද. උදේ වෙලා ෂෝවන් නැගිටලා හරිම ලැජ්ජාවෙන් ඉන්නවා. ලූෂිෂෝ කොඳුරලා කියන්නේ ෂෝවන් මට තව අවස්ථාවක් දෙන්න කියලා. මේ සැරේ මට ඔයාට හරි විදියට ආදරේ කරන්න දෙනවද කියලා කොල්ලා අහද්දි ෂෝවන් උත්තර දෙන්නේ හාදුවකින්. කෝලම් කරලා ඉවර වෙලා ඔෆිස් යන්න ලේස්ති වෙලා එද්දි ලූෂිෂෝ කෑම ලෑස්ති කරනවා. ෂෝවන් අහනවා හරිම සුවඳයි. ඔයාද සේරම හැදුවේ කියලා. කොල්ලා ඉතින් ඔව් කියලා කන්න කියලා කියනවා. කෙල්ල කන්නත් ලෝභයි කියලා ෆොටෝ එකක් ගහන ගමන් හොරාට ලූෂිෂෝගේ ෆොටෝ එකකුත් ගහගන්නවා. පස්සේ ෂෝවන් වැඩ ගැන කතා කරද්දි ලූෂිෂෝ අහනවා ඔයාගේ වැඩ ගැන අන්තිමට රිපෝට් කරන්න ඕන කාටද කියලා. ෂෝවන් ඔයාට කියලා හිනා වෙලා කියද්දි කොල්ලා කිස් එකක් දීලා කියනවා එහෙනම් මම ඔයාගේ රිපෝට් එක ඇප්‍රූව් කළා කියලා. දැන් කෑම කන්න කියලා ලූෂිෂෝ ඉතින් එයා කන දිහා බලාගෙන ඉන්නවා. පස්සේ දෙන්නත් එක්ක කෝලම් කර කර සතුටින් කෑම කනවා. මේ දෙන්නත් ඔන්න අවදි වුණාම තමයි දන්නේ ඊයේ නිදාගත්තේ කොතනද කියලා. ගූමෙන් කෑ ගහනවා ඔයා මගෙන් ප්‍රයෝජන ගත්තා කියලා. ජින් ෆෑන් කියන්නේ මම නෙවෙයි ඊයේ රෑ ඔයා තමයි මාව අල්ලගෙන නිදාගත්තේ. මට යන්න නොදී කියලා. ගෝමෙන් කියනවා අපි ඩිවෝර්ස් වෙන්න ඉන්න නිසා අපි අතර මුකුත් නොවුන නම් කමක් නෑ කියලා. ජින් ෆෑන් අහනවා කවද වෙනකම් මේක කරනවද? අපිට කතා කරලා මේක විසඳ ගන්න බැරිද කියලා. ජින් ෆෑන් කියන්නේ මොනව හරි දෙයක් තියෙනව නම් මට කියන්න. ඇයි ඩිවෝර්ස් වෙන්න හදන්නේ කියලා. ගෝමෙන් කෑ ගහනවා ඒක තමයි ඔයාගේ වරද. අපි අවුරුදු 10ක් එකට ඉන්නවා. කසාද බැඳලා අවුරුදු 3ක් වෙනවා. ඒත් තාමත් ඔයා දන්නේ නෑ මට මොනවද ඕන කියලා. අඩුම තරමේ මට ඩිවෝර්ස් වෙන්න ඕන ඇයි කියලාවත් ඔයා දන්නේ නෑ කියලා කතා කරලා වැඩක් නෑ කියලා වූමෙන් එතනින් යන්න යද්දි ජින් ෆෑන් කියනවා හැමදාම ඔහොමයි. බාගෙට කියලා ගියාම මම කොහොමද දන්නේ කියලා. එයා කෑ ගහනවා. මම දන්නේ නැත්තම් මට කියන්න. අපි පොඩි ළමයි නෙවෙයිනේ අනුමාන කර කර ඉන්න. ඔයාට ඕන දේ ඇයි මට කියන්න බැරි කියලා ජින් ෆෑන් කෑ ගහනවා. වූමෙන් කියනවා එහෙම මට ඕන හැමදේම ඔයාට කියලා කරව ගන්න ඕන නම් ඒ වගේ කසාදෙකින් නැති වැඩේ මොකද්ද කියලා. කෙල්ල එතනින් යනවා. ෂෝවන් වැඩ කර කර ඉද්දි ලූෂිෂෝගෙන් කෝල් එකක් එනවා. කොල්ලා අහනවා ආන්සර් කරන්නයි මෙච්චර වෙලා ගියේ කියලා. ඔයා මොකද්ද කරන්නේ කියලා. ෂෝවන් ඉතින් කනවා කියලා බොරු කියනවා. මොකද මෙයා කෑම ටයිම් එකෙත් නොකා වැඩ. ලූෂිෂෝ මොනවද කන්නේ කියලා ඇහුවම කෙල්ල බොරු කෑම වගේක නම් කියනවා. පස්සේ ෂෝවනුත් ලූෂිෂෝගෙන් අහනවා
ඔයා අද වැඩක් නෑනේ මොකද කරන්නේ? කොහොමද චිත්‍ර ටික කියලා. ලූෂිෂෝ කියනවා වැඩ නෑ නෙවෙයි. මම නැන්දට කියලා නිවාඩුවක් ගත්තා විතරයි කියලා. ෂෝවන් එයාට විහිළු කරනවා. ඉස්කෝලේ යන කාලෙත් වැඩිපුරම පන්ති කට් කළේ කවුද දන්නේ නෑ හැබැයි කියනවා. ඔයා කෑවද කියලා අහනවා. මෙයත් ඉතින් බොරු කියනවා. මමත් දැන් මේ කන්න රෙස්ටෝරන්ට් එකකට ඇවිත් ඉන්නේ කියලා. ෂෝවන් කියනවා එහෙමද නැත්නම් ඔයාගේ ස්ටුඩියෝ එකේද තාමත් කියලා. ඔන්න ඒ වෙලාවේ ෂෝවන් එක වැඩ කරන ගෑනු ළමයා එයා කෑවේ නැති නිසා එයාටත් එක කෑම ගෙනල්ලා කෑ ගහලා කතා කරනවා. කොල්ලටත් ඒක ඇහෙනවා. පස්සේ ලූෂිෂෝ එතකොට අර කිව්ව කෑම ටික කවුද කෑවේ කියලා මට බොරු කිව්වා නේද කියලා අහද්දී ෂෝවන් hina වෙවි හරි හරි. දැන් ඔයත් ගිහින් හොඳ රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන කෑම කන්න බොරු නොකිය කියලා ෆෝන් එක තියෙනවා. ජින්යන් මේ හොයන්නේ ලන්යූ වල කලින් ප්‍රොජෙක්ට් එක ගැන විස්තර. ඒ ප්‍රොජෙක්ට් එකේ විස්තර තියෙන ෆයිල්ස් ටික හොයාගෙන එයා ඒව බලනවා. ෂෝවන්ගේ තාත්තගේ ෆැක්ටරි එක ලන්යූ වලට ලැබුණ විදිහ ගැන විස්තර. ඒකේ තියෙන විදිහට ෆැක්ටරි එක විකුණලා තියෙන්නේ සෑහෙන අඩු මුදලකට. ඒකට හේතුව විදියට තියෙන්නේ ඒ තැන පස දූෂණය වෙලා කියලා. ජින්යන් හිතනවා ෂෝවන් එහෙනම් ඔයාට ලන්යූ වලට එන්න ඕන හේතුව මිස්ටර් ලූ කියලා. ඒක තමයි ඔයා කිව්වේ මටවත් ලූෂිෂෝටවත් මේ වෙනුවෙන් කරන්න දෙයක් නෑ කියලා. ඉතින් අද කොටස මෙතනින් ඉවරයි. ඊළඟ කොටසින් ඉක්මනටම එන්නම්.